අපි දන්න ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක්. විජේවීර සහෝදරයා මේ පක්ෂය ආරම්භ කළේ ඒ කාලේ මේ රටේ පැවතුණු සාම්ප්‍රදායික ධනවාදී දේශපාලනයේ සහ පක්ෂ ක්‍රමයට විරුද්ධව. තවත් විදිහකට කියනවා නම් ඒ ධනවාදී දේශපාලනයේ සහ පක්ෂ ක්‍රමයට විකල්පයක් වශයෙන්. ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණේ සමාජ ක්‍රියාකාරීත්වය උනේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ නෙමෙයි මාක්ස්වාදී වාමාංශික විප්ලවවාදී. නමුත් අපි දන්නවා ලංකාවේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ තිඹිරිගය එහෙම නැත්නම් ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමකාරයෝ වෙන්නේ එක්සත් ජාතික පක්ෂය. හොඳයි. කොහොම හරි 2021 අවුරුද්ද වෙනකොට අවශ්‍ය ප්‍රමාණයට නව ලිබරල්වාදී නොවීම නිසා එහෙම නැත්නම් රටට අත්‍යවශ්‍ය වෙලා තිබුණු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා සහ 2006 ඉඳන් අපේ රට පාලනය කළ වාමවාදී දේශපාලන පක්ෂ වලින් ක්‍රියාත්මක කරපු පුහු සමාජවාදී පෙනුමකින් යුත් මම ඒක නැවත වතාවක් කියනවා. පුහු සමාජවාදී පෙනුමකින් යුත් යම් යම් විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා රට අර්බුදයකට ගියා. මේ අර්බුදයෙන් නැවත වතාවක් ලංකාව යම් ප්‍රමාණයකට ගොඩගත්තේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජනය කරන නව ලිබරල්වාදී අදහස් දරන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් කියලා වදන්නවා. ආන්න ඒ රනිල්ගේ අඩිපාරෙම එහෙම නැත්නම් රනිල් ඇවිදගෙන ගිය වැල්පාලම දිගේම ඇවිදගෙන යමින් අද මේ ධනපති ක්‍රමයේ මිතුරන් බවට පත් වෙලා ඉන්නේ ජාතික ජන බලවේගය. අපි ඒක වැරද්දක් කියලා කියනවා නෙමෙයි. නමුත් අධිරාජ්‍යවාදීන්ට විනාශය ජනතාවට විමුක්තිය කියලා පෝස්ටර් ගහපු ජනතා විමුක්ති පෙරමුණේ පෙර භාවිතාවන් එක්ක සංසන්දනය කරනකොට ඔවුන්ගේ මේ අලුත් ප්‍රවණතාවය අපිට සටහන් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? අප්‍රේල් විරුවන්ගේ අලු මතින් වැල් පාලම දිගේ කියලා අද වැඩසටහනට අපි නම දැම්මේ අන්න ඒ නිසයි. එහෙමනම් භූමි YouTube channel එකට එකතු වුණු ඔබ සැම අපි ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. මගේ නම නාලක බණ්ඩාර. වෘත්තීය ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු උපදේශකවරයෙක් වශයෙන් උත් කටයුතු කරනවා. ප්‍රිය සහෘදයිනි, ඔබ දන්නවා අපි සෑම විටම භූමියේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලාංකික ඔබට බලපාන කාලීන සමාජ ආර්ථික සහ දේශපාලනික කාරණා පිළිබඳව. මේ කාරණා පිළිබඳව ඥානනය වීම තුළින් පුරවැසියන් හැටියට අත්‍යවශ්‍යම තැනදී නිවැරදිම තීන්දුව ලබා ගැනීමට අවශ්‍ය විඥානය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒක එහෙම වුණොත් ඔබටත් යහපතක් රටටත් යහපතක්. හොඳයි. අද අපේ කතාව වර්තමාන මාලිමා ආණ්ඩුවේ දේශපාලන සහ ආර්ථික භාවිතාව ගැන. 1972 ජූලි 14 වෙනිදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ තිබුණු රැස්වීමක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා කියනවා අපි හැදුවේ සැබෑ මාක්ස් ලෙනින්වාදී නිර්ධන පන්ති පක්ෂයක් කියලා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ ආරම්භය මාක්ස්වාදී එහෙම නැත්නම් මාओවාදී මුහුණුවරක් ගත්තා කියන එක ගැන විවාදයක් නැහැ. ඒ විදියට ආරම්භ කරපු ජනතා විමුක්ති පෙරමුණ රටේ බලය ලබා ගැනීම සඳහා අනුගමනය කරපු ක්‍රමවේදය උනේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමේ නෙමෙයි. සන්නද්ධ අරගලය. සමහරු එදා මේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ල ලදිරු වලිපුවක් විදිහට හැඳින්වුවත් 1971 දී JVP ක්‍රියාත්මක කළේ ඒ ක්‍රමවේදය තමයි. එතෙන්දී ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ උපදෙස් ලබා ගත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල් වලින් නෙමෙයි. සෝවියට් දේශයේ, චීනය, කියුබාව, වියට්නාමය වගේ රටවල් වල තිබුණු විප්ලවීය ව්‍යාපාර වලින් තමයි උන් මඟ පෙන්වීම ගත්තේ. ඒ නිසා ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහ තුල පවා අපිට පේන්න තිබුණේ හුදෙක් අධිරාජ්‍ය විරෝධී සහ ධනපති විරෝධී මුහුණුවරක් කියලා. 88 89 භීෂණ සමයේදීත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ගරිල්ලා සටන් ක්‍රමවේදය ඔවුන් විසින් අත්දැක බැලුවා. එතනදී ඔවුන්ගේ මේ ක්‍රමවේදය බොහෝ දුරට LTTE සටන් ක්‍රමයට සමානතාවයක් දැක්වුවා. වමක් දකුණක් නොබලා තමන්ගේ මතවාදයට විරුද්ධ සියලු දෙනාම විනාශ කිරීම තමයි ඔවුන්ගේ උපක්‍රමය වුණේ. මේක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට කිසිදු තර්කානුකූල පදනමක් සැපයුවේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබල ක්‍රියාකාරකයෙක්, නායකයෙක් සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙක් වන නන්දන ගුණතිලක අද ඔහු එක්සත් ජාතික පක්ෂයේ පානදුර ආසනයේ සංවිධායකවරයා. මේ මෑතකදී විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වලට කරපු ප්‍රකාශ වලින් ඒ බව තහවුරු වෙනවා. දැන් පසුගිය ජනාධිපතිවරණය සහ ඊට පස්සේ තියපු පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලන මැතිවරණය වගේ මැතිවරණවලදී විරුද්ධ පක්ෂ වලින් ඉඳලා හිටලා මේ
ගොරබීරම් අතීතයේ ජනතාවට මතක් කරලා දුන්නත් රටේ බහුතරයක් ඒ සියලු කළු සෙවණලි අමතක කරලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා තමන්ගේ කැමැත්ත මාලිමාව ඉස්සරහා සටහන් කළා. එතනදී අනුර කුමාර ප්‍රමුඛ මාලිමාවේ නඩය දේශපාලන වේදිකාවල සහ සංවාද මණ්ඩපවලදී ඒ දෙදා බාපු ටොන්ගරන් බර පච එහෙම නැත්නම් මුසාවාදය සමාජවාදයට වඩා බලවත් වුණා. පන්ති පහේදී වගේ න්‍යායික එහෙම නැත්නම් තරකානුකූල දැනුමක් ජනතාවට ලබා දීම වෙනුවට ලංකාවේ අනිකුත් ධනපති පක්ෂ වගේ පොරොන්දු දේශපාලනය ඉතාමත් සාර්ථකව කරලියට අරන් එන්න මාලිමාව පසුගිය මැතිවරණ තුනේදීම සමත් වුණා. තමන් හැර අනෙක් සියල්ලන්ම හොරු දූෂිතයෝ වංචාකාරයෝ කියලා ඉතා සාර්ථක චිත්‍රයක් මිනිසුන්ගේ මනසේ සෙල්ලිපියක වගේ සටහන් කරන්න ගොබෙල්ස්ටත් වඩා හොඳට අනුර කුමාර ඇතුළු කණ්ඩායම සමත් වුණා. ඒ විතරක් නෙමෙයි. විකල්ප බලවේගයක් විදිහට ජාතික ජන බලවේගය ඉස්මතු කරගන්න ධනපති පන්තියේම කොටසකට උමනාවකුත් තිබුණා. මේ මාලිමා ආණ්ඩුවේ නව ලිබරල්වාදී කල්ලිය පිටිපස්සේ ඉන්නේ අන්නේ කියන ධනපති පන්තිය. ජාතික ජන බලවේගය විශ්වාස කළේ රටේ හොරකම දූෂණය සහ නාස්තිය නතර කරාට පස්සේ රටේ අර්බුදය විසඳන්න පුළුවන් කියලා. හොරා කාපු ධනෙ අරගෙන ඇවිල්ලා ලංකාවේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් කියන එක තමයි ඒගොල්ලන්ගේ ආර්ථික දැක්ම උනේ. ඒ නිසා අපිට පේන්න තියෙන දේ තමයි මේ ජාතික ජන බලවේග ආණ්ඩුව සටන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ සතුරා වුණු ධනවාදය හෝ යටත් විජිතවාදය එක්ක නෙමෙයි. ධනවාදය සහ යටත් විජිතවාදයේ කොටසක් වන හොරකම වංචාව දූෂණය අල්ලස වගේ පිටපොතුත් එක්ක. එතෙන්දී ඒගොල්ලන්ගේ උපදේශකයින් වෙන්නේ සුපුරුදු පරිදි වෙන කවුරුවත් නෙමෙයි. ඒගොල්ලන්ම හඳුන්වපු විදිහට මේ අර්බුදයේ නිර්මාතෘවරුන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වගේ ආයතන. ඒ නිසා අද වෙනකොට මාලිමා රජය කොච්චර අසරණ වෙලා තියෙනවද කියලා පේනවා. ඔවුන් ඒ කාලේ මැතිවරණ වේදිකාවල කියපු දේවල් සහ අද කරන දේවල් අතර බරපතල විසංවාදයක් පේන්න තියෙන නිසා. එහෙම නැත්නම් මැතිවරණ කාලේ කිව්ව දේවල් වලට පස්සහරවලා මුළුමනින්ම රනිල්වාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙන නිසා. දැන් බලන්නකෝ ඒගොල්ලෝ කැසිනෝ ශාලා විවෘත කරන්න යනවා. රජය සතු ඉඩම්වල පෞද්ගලික අංශයට කියලා විවිධ ගොඩනැගිලි සහ ව්‍යාපෘති පටන් ගන්න යනවා. ඒ කාලේ ඒගොල්ලෝ ඒවට විරුද්ධව කතා කළේ. අපි දැන් මේ මාලිමා ආණ්ඩුව යන ගමනට විරුද්ධව කතා කරනවා නෙමෙයි. ඔවුන් මේ යන්නේ යා යුතුව තිබෙන ගමන. අපේ විවේචනයට භාජනය වෙන්නේ යාලා මැතිවරණ වේදිකාවල කියපු දේවල් වලට විරුද්ධ එහෙම නැත්නම් හාත්පසින්ම වෙනස් දෙයක් කියන සහ කරන එක. දැන් මේ ආණ්ඩුවේ ඉන්න ධනපති අදහස් දරන බටහිර ගැති නව ලිබරල්වාදී කල්ලිය කොච්චර ප්‍රබලද සහ JVP අදහස් දරන සුළුතරේ මාලිමාව ඇතුලේ කොච්චර අසරණද කියන එක තවදුරටත් ඔබට තේරුම් ගන්න එහෙම නැත්නම් තහවුරු කරගන්න ඕනද? එහෙමනම් අපි හැරෙමු පොඩ්ඩක් ගෝල් ෆේස් අරගලයේ පැත්තට. මේ ඊනියා අරගලයේ අවස්ථාවේදී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලි චෑන් මහත්මිය ජාතික ජන බලවේගයේ නායකයින් ඉස්සරහා කියනවා අපිට එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඔව්. ඒ දෙගොල්ලෝ ඉතා හොඳ අවබෝධයකින් තමයි වැඩ කළේ. ඒ වගේම මේ අවබෝධයේ කිසිම පළුද්දක් වෙන්න වර්තමාන ජාතික බලවේග ආණ්ඩුවෙන් ඉඩ තියන්නේ නැහැ කියලා අපිට තාම පැහැදිලියි. ඒ කියන්නේ මේ බටහිර එහෙම නැත්නම් ඇමරිකානු බලවේගات එක්ක මාලිමා ආණ්ඩුවට විශාල බැඳීමක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අය ඉස්සර කිව්වා වගේ නෙමෙයි. දැන් තියෙන මාලිමා ආණ්ඩුවට නොබැදී පිළිවෙතක් එක්ක මේ ගමන යන්න කොහෙත්ම බෑ. ඔවුන් ඊටාම තදින් මේ බටහිර බලවේගات එක්ක බැඳිලා කටයුතු කරන්නේ. මොකද මේ ගෝල් ෆේස් අරගලයේදී ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවන්න බටහිර තානාපති කාර්යාලය සහ රාජ්‍ය නොවන සංවිධාන ආධාර අනුබල දුන්නා. ඒ වගේම දරදිය ඇද්ද කියන එක සහ මාලිමාවේ ජය තහවුරු කරන්න ඒ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන උපරිම දායකත්වය දුන්න කියන එක ඊටාම පැහැදිලි. ඒ නිසා මේ රජය ඇතුලේ ඉන්න ඒ කියන බටහිර ගැති කල්ලිය පක්ෂය ඇතුලේ ඉන්න වාමවාදී කල්ලියට වඩා බලවත් කියන එක රහසක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ කටවල් පූට්ටු කරගෙන බලන් ඉන්න එක ඇරෙන්න ආණ්ඩුවේ ඉන්න වාමාංශික අදහස් දරන අයට කරන්න පුළුවන් වෙන දෙයක් නෑ කියලා. අනෙක් පැත්තෙන් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න නැවත අපේ රටේ ජෙන්සී අරගලයක් ඇති වෙන එක වළක්වා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ යන ගමනත් මාලිමාව ඇතුළේ ඉන්න වමේ කණ්ඩායම නිහඬ කරන්න විශාල හේතුවක්. එහෙම නැත්නම් සාධකයක් බවට පත් වෙලා තියෙනවා.
අන්න ඒ නිසායි අපි නවත වතාවක් කියන්නේ පාරම්පරික ජනතා විමුක්ති පෙරමුණට වඩා නූතන මාලිමාව එහෙම නැත්නම් මාලිමාව ඇතුලේ ඉන්න ධනවාදී කල්ලිය ඉතා බලවත් කියලා. රනිල් වික්‍රමසිංහ අරගෙන ගියේ නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්ති වලින් නිදහස් වෙන්න මාලිමාවට කොහෙත්ම හැකියාවක් නැහැ. මම අර කලින් කියපු මාලිමාව ඇතුලේ ඉන්න නව ලිබරල් වාදී කල්ලිය ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. කොටින්ම කියතොත් මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව ඇතුලේ අද ඉන්නේ ප්‍රාණ අපකරුවෙක් බවට පත් වෙලා. වැඩිදුරටත් කියනවා නම් මාලිමාව ඇතුලේ ඉන්න බටහිර ගති අදහස් කරන මේ නව ලිබරල් වාදී කල්ලිය පාරම්පරික ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයත් කියන මේ දෙගොල්ලම අද මූල්‍ය අරමුදල මගින් දඬු කඳේ ගහලා හිර කරලා තියෙනවා. ඔය අතරේ මාලිමා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය හරුණි අමරසූරිය මහත්මිය පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයකට කියලා තිබුණා තමන් මාක්ස්වාදියෙක් නෙමෙයි කියලා. මෙන්න මේ කියන දේවලුත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හා ආර්ථික මතවාදය තවදුරටත් විවාදයට ලක් වෙනවා. මොකද එහෙම කිව්වේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මාලිමා ආණ්ඩුවේම අග්‍රාමාත්‍යවරිය. වෙනත් විදිහකට කියනවා නම් මාක්ස්වාදයෙන් දේශපාලනය පටන් අරගෙන තවමත් මාක්ස්වාදී චින්තනය අත්හැරියා කියලා ප්‍රකාශ කරපු නැති පක්ෂයක ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය. මේ ප්‍රකාශය දිහා බැලුවම අපිට හිතෙන දේ තමයි මේක ජනතා විමුක්ති පෙරමුණට මුහුණ දෙන්න සිදු වුණු දෛවයේ සරදමත්ද? එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනු ලැබූ ඓතිහාසික වැරැද්දක් මේ වගේ ප්‍රකාශ හරහා නිවැරදි වෙමින් තියෙනවාද කියන කාරණාව. කොහොමත් ඉතින් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ පතිවෘත්තාව රැකගත්තේ ආයුධ බිම තියලා 94 පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමවේදයට අවතීර්ණ වෙනකම් විතරයි. ඊට පස්සේ අපිට මතකයි 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට අරගෙන එන්නත්, ඒ වගේම 2010 දී සරත් ෆොන්සේකා බලයට අරගෙන එන්නත්, ඒ වගේම 2015 දී මෛත්‍රීපාල සිරිසේන රජ කරවන්නත් මේගොල්ලෝ ගොම්පස් ඇල්ලුවා. කොහොම හරි මාලිමා ආණ්ඩුව අද කියන විදිහට අද ලංකාව මුහුණ දීලා තියෙන සියලු ප්‍රශ්න වලට හේතුව ඊට කලින් ආණ්ඩු කරපු අයගේ හොරකම් වංචා දූෂණ නිසා පාලක පක්ෂය සිල් සමාදන් වෙලා පිරිත් පැනින් දෝණේ වුණොත් රටේ තියෙන සියලුම අපල උපද්‍රව දුරු වෙන්න ඕන වගේ එකක් තමයි අපිට නම් තේරෙන්නේ. අපි එතකම් බලාගෙන ඉමු. කොහොම වුණත් මේගොල්ලෝ මේ ගමන යන්නේ රනිල්ගේ අඩිපාර දිගේ. එහෙම නැත්නම් රනිල්ගේ වැල් පාලම දිගේ කියලා නම් දැන් හොඳටම පැහැදිලි. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඒ කියන්නේ ජාත්‍යන්තර අරමුදලේ දැඩි කොන්දේසි වලට යටත්ව. බලයට එන්න කලින් මාලිමාවේ අය මැතිවරණ වේදිකාවල නම් කිව්වේ ඒගොල්ලෝ බලයට ආවට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරලා කොන්දේසි වෙනස් කරගන්නවා කියලා. නමුත් මේ ඊයේ පෙරේදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පෙපර් ජෝර්ජියෝ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරලා තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 5 වෙනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීමට නම් 2026 ශ්‍රී ලංකාවේ අයවැය මූල්‍ය අරමුදලත් එක්ක යන වැඩසටහනේ කොන්දේසි වලට අනුකූලව සකස් විය යුතු බව. ඕනෑම කෙනෙකුට ආර්ථික ස්වාධීනත්වය සම්බන්ධයෙන් කෙස් පෙළෙන තර්ක විතර්ක ඇද බාන්න පුළුවන් වුණාට අපේ රටේ ආර්ථිකයේ තිත් ඇත්ත ඔන්නෝක තමයි. මොන විදිහේ පුරුසාරම් විවේචන තර්ක විතර්ක අරගෙන ආවත් අපිටම අනන්‍ය වුණු එහෙම නැත්නම් අපේම ක්‍රමයකට හෝ පාලනයකට නතු වුණු අයවැයක්වත් හදාගන්න තාම අපිට බැරි වෙලා තියෙනවා. රටක් විදිහට අපි ආර්ථික වශයෙන් කොච්චර අබල දුබල වෙලාද කියන එක ඔබට දැන් තේරෙනවා ඇති. ඒ වගේම අපිට දැන් නටන්න වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බෙරපදවලට අනුව කියන එකත් ඔබට දැන් හොඳටම පැහැදිලි. මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් වෙන්නේ නැත්නම් ඊළඟ ණය වාරිකය අපිට ලැබෙන්නේ නැහැ. සහෘදෙනි, අපි මේ වැඩසටහන ඇතුලේ මූල්‍ය අරමුදලේ කොන්දේසි විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ කොන්දේසි හොඳයිද නරකයිද වගේ දේවල්. නමුත් පුරවැසියන් හැටියට අපි තේරුම් ගත යුතු දේ තමයි මේ කොන්දේසි ක්‍රියාත්මක වෙනකොට අපේ රටේ ඉන්න සියලුම දෙනාට විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා කියන එක. එතෙන්දී අපිට සුව පහසු කලාපයක ඉඳගෙන මේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. පැහැදිලිවම රටේ ඉන්න සියලු දෙනාටම විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම විශාල පීඩනයක් දරාගෙන ඉන්නත් සිද්ධ වෙනවා. ඔය කැපකිරීම හා පීඩනය මගහැරලා කොහොමත් අපිට දිනු වෙන්න වෙන පාරක් නැහැ. ඉස්සර ඔකට රනිල් නම් කිව්වේ පටි තද කරගන්න කියලා.
එහෙම කියනකොට විපක්ෂයේ අය hina වුණා. රනිල් කියපු දේ සාමාන්‍ය මිනිසුන්ට තේරුණෙත් නැහැ. හැබැයි ආර්ථික අර්බුදයෙන් පස්සේ ඒගොල්ලට යන නම් වැල්පාලමක සීරුවෙන් යන්න වෙනවා කිව්වහම දැන් ටිකක් ඒක මිනිසුන්ට තේරෙනවා. කොහොමත් අපේ අය වැල්පාලමක එක්ක යන එක හොඳයිද නරකයිද කියලා කල්පනා කරොත් මම නම් හිතන්නේ හොඳයි. ඒකට හේතුව තමයි අපි කවදාවත් ජාතියක් හැටියට අවදානම් අරගෙන නැහැ. ලෝකයේ දිනු වෙලා ඉහළට ආපු සෑම ජාතියක්ම සෑම ආයතනයක්ම සෑම පුද්ගලයෙක්ම ඒ විදිහට ඇවිල්ලා තියෙන්නේ විශාල අවදානමක් ගත නිසා. ඒ වගේම විශාල පීඩනයක් යටතේ අඛණ්ඩව සහ ඉලක්කගතව වැඩ කරපු නිසා. දැන් ඔබට කියන්න පුළුවන්ද නිදහසෙන් පස්සේ 76 වසරක සාපයක් තිබුණා කියලා කියා හිටියට අපේ රටේ මොන પરම්පරාවද රට ගොඩ ගන්න සුවිශේෂී කැපකිරීමක් කළේ කියලා. ලෝකයේ අද දිනු වෙලා ඉන්න සෑම රටකම ඉතිහාසයේ එක්තරා પરම්පරාවක් හිටියා. ඒ රට හිටපු තැනින් ඉහළට උස්සලා තියෙනවා. අපේ රටේ එවැනි සුවිශේෂී කැපකිරීමක් කරපු પરම්පරාවක් හිටියේ නැහැ. අන්නේ සුවිශේෂී කැපකිරීම කරන પરම්පරාව වෙන්න අද ජීවත් වෙන අපිට පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ වැල්පාලමේ යන ගමන ජාතියක් හැටියට අපිට අපේ රට ඊළඟ මට්ටමට උස්සලා තියන්න වැදගත් වෙයි කියලා. කොහොම හරි 2028 වෙනකොට අපි ණය පියවන්න සූදානම් වෙන්න ඕනේ. ඒක කරන්න නම් රාජ්‍ය භාණ්ඩාගාරය ඩොලර් වලින් පුරවන්න වෙනවා. ඒ සඳහා රාජ්‍ය ආදායම වැඩි කරගන්න වෙනවා. ඒ නිසා නැවත වතාවක් රට ගැන හිතන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි හැමෝම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන අන්න ඒ නිසායි. ඉතින් ප්‍රිය සහෘදීනි, ශ්‍රී ලාංකික සමාජයේ ආර්ථිකය සහ දේශපාලනයේ සංකීර්ණතා ගවේෂණය කරන අතරතුර අපත් සමග සංවාදයට එකතු වුණ ඔබ සැමට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබටත් පුළුවන් ඔබගේ වටිනා අදහස් අපත් සමග බෙදා හදා ගන්න. ඒ වගේම අපගේ අන්තර්ගතයන් පිළිබඳව ඔබ සෑහීමකට පත්වන්නේ නම් මේ වීඩියෝට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වඩාත් දැනුවත් සහ සංවේදී ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අපි එක්ව කටයුතු කරමු. ආයුබෝවන්.